ආයුබෝවන් අදත් ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. සුපුරුදු විදියටම ඔන්න මං අදත් uncommon recipe එකක් ඔයාලට ගෙනාවා. මේක රසම රස පිරවුමක් vegetable වලින් wrap කරපු low carb diet එකක්. මම මුලින්ම මේ කෑම එක ගැන පුංචි විස්තරයක් ඔයාලට කියන්නම්. අපි දන්න දේනේ dumpling. මේකත් හරියට ඩම්ප්ලින් වගේ. ඩම්ප්ලින් වල වගේම මස් හෝ මාළු අඩංගු පිරවුමක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඩම්ප්ලින් එක පාන් පිටි වලින් wrap කරනවා වගේ මම මේක vegetable. ඒ කියන්නේ ගෝවා කොලයකින් තමයි wrap කරලා තියෙන්නේ. මේකේ නම තමයි ඩෝල්මා. මේක ඇත්තටම අසර්බයිජාන් traditional meal එකක්. ඉතින් හැමදාම වගේ මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි බලමු මේකේ ingredients මොනවද කියලා. මේකට ඕන වෙනවා සාමාන්‍යයෙන් ටිකක් ලොකු කොළ ගෝවා ගෙඩි එකයි, grind කරපු මස් ග්‍රෑම් 450යි, ලොකු බීලුණු ගෙඩියයි, හාල් කෝප භාගයයි, බැසිල් සහ පාස්ලි කොළ කෝප එකයි, ලුණු සහ ගම්මිරිස්. ඒ වගේම ලුණු රහිත බටර් මෙසැහැඳි 2යි, තක්කාලි පල්ප මෙසැහැඳි 2යි, උණු වතුර කෝප 1මාරක් එක්ක කුරුඳු සහ ඔයාලා කැමති රසකාරක තව ගන්න පුළුවන්. මුලින්ම මං අපි අපේ හාල් ටික පෙඟෙන්න තිබ්බා. මේක පෙඟවීම නම් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි තැම්බෙන්න පහසු නිසා මම පොඟවනවා. ඊට පස්සේ මම තක්කාලි වලින් පල්ප් එක හදනවා. මේක ඔයාලා ග්‍රයින්ඩ් කරලා ගන්න. මගේ පුතත් මේ වැඩවලට සම්බන්ධ වෙන නිසා එයාටත් වැඩක් දෙන්න ඕන නිසා මම තක්කාලි එක වංගෙඩියේ කොටලා උණු වතුර එකතු කරලා පල්ප් එක හදාගත්තා. ඊට පස්සේ අපි අපේ ගෝවා ගෙඩිය තම්බන්න හදන්නේ. ඊට කලින් මෙන්න මේ මැද කොටස කපලා ඉවත් කරනවා. ඔයාලට මම පෙන්නන්නම් මේක ඊට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ අපි දැන් වතුර භාජනයක් ලිපේ තියලා ඒක නටාගෙන එද්දි ලුණු හැඳි 4-5ක් දානවා. ගෝවා කොළවලට හොඳින් ලුණු රස එන්න ලුණු දාලා දිය කරලා ගෝවා ගෙඩිය ලොකු භාජනය ඇතුලෙන් තියලා වහන්න ඕනේ. ඔන්න දැන් මේක හොඳින් තැම්බීගෙන එන්නේ. අපි මේක තම්බන්නේ ගෝවා කොළ හොඳට මැලවිලා නිකන් සෙලෝපේන් කොලයක් වගේ වෙලා හොඳ රැපින් පේපර් එකක් බවට පත් වෙනකන්. ඔන්න දැන් මේක හොඳින්ම තැම්බිලා තියෙන්නේ. අත පුච්ච ගන්නේ නැතුව ඉතින් මේක ලිපෙන් ඉවත් කරගන්න ඕනේ අපි. වතුර ටික හොඳින්ම බේරිලා යන්න ඉඩ ඇරලා අපි මේක අපිට කොළ ටික ගලව ගන්න පහසු ප්ලේට් එකකින් තියාගනිමු. තම්බපු ගෝවා ගෙඩිය ටිකක් නිවෙද්දි අපි මේකේ කොළ ටික ගලවන්න පටන් ගන්නවා. මේ බලන්න මේක සෙලෝපේන් කොලයක් වගේ කෑම රැප් කරන්න පුළුවන් විදියට හොඳින්ම මැලවිලා තැම්බිලා තමයි තියෙන්නේ. මෙහෙම වුණාට පස්සේ ගෝවා කොලේ ඉරෙන්නේ නැහැ. කොලේ ගලවද්දිවත් අපි මේකෙන් කෑම රැප් කරද්දිවත් මේක ඉරෙන්නේ නැහැ. ලස්සන රැපින් පේපර් එකක් බවට පත් වෙලා තමයි තියෙන්නේ.
ගෝවා කොළ කියන්නේ සමහරු මේකේ ස්මෙල් එකට ටිකක් අකමැති වුණත් වෙජිටබල් වලින් හදන බොහෝ කෑමවලදී ගෝවා නැතිව බෑ. අපි චොප්සි එකක් හැදුවත්, මික්ස් රයිස් එකක් හැදුවත්, කලවම් එළවලු ජාතියක් හැදුවත් ගොඩක් වෙලාවට ගෝවා කොළ අනිවාර්ය අංගයක් වෙනවා. ඉතින් මේකෙදිත් මේ ඩෝල්මා එකේ රසට ගොඩක් හේතු වෙනවා මේ ගෝවා කොළ රස. මම ඔයාලට ගෝවා කොළ මෙහෙම වෙනම අරන් පෙන්නන්නම්. පේනව නේද හොඳින් ගෝවා කොළේ මලානික වෙලා තමයි මේ තියෙන්නේ. මේ විදියට ගෝවා ගෙඩියෙන් වෙන් කරගනිපු ගෝවා කොළ ටිකේ රළු නාරට ඉවත් කිරීම තමයි අපි ඊළඟට කරන්නේ. මොකද මේක අපේ රැපින් පේපර් එකනේ. මේකේ රළු නාරට තිබුණොත් අපිට රැපින් එක හරියට කරගන්න බෑ. ඒක නිසා තද නාරටි රළු දාර මේ ඔක්කොම කපලා ඉවත් කරගන්න ඕනේ. මගේ පිහියේ ඔයාලට පේන්න තියෙන්නේ බැසිල් කොළ කෑලි. බැසිල් කොළවල සුවඳට මම ඒ තරම්ම ආස නිසා ඒව සෝදලා දාන්නේ නැතිවම මම ගෝවා කොළ කපන්න පටන් ගත්තා. දැන් ඔන්න රැපින් පේපර්ස් ටික ලෑස්ති. දැන් තියෙන මිශ්‍රණය හදාගන්න. මම මුලින්ම ග්‍රයින්ඩ් කරගනිපු මස් ටික භාජනයකට දාගත්තා. මං ගත්තේ බීෆ්. ඔයාලා කැමති මස් වර්ගයක් ගන්න පුළුවන්. ඊට පස්සේ පොඟවපු හාල් ටික, ඊට පස්සේ ලූණු, බැසිල් කොළ, පාස්ලි කොළ මට ගන්න බැරි වුණා. මගේ පුතා තමයි මේව භාජනයට එකතු කරන්නේ. ලුණු සහ ගම්මිරිස්. මෙන්න මේ ටික දැම්මට පස්සේ ඔරිජිනල් රෙසිපි එකේ තිබුණු ඉන්ග්‍රීඩියන්ට්ස් එතනින් අහවරයි. කුරුඳු වගේ රසකාරකයක් තමයි තව එකතු කරන්න ඕනේ. හැබැයි අපි මේක හදන්නේ ලංකාවේ අපේ රස දිවට ගැලපෙන විදියටනේ. ඒක නිසා මං ඊළඟට මේකට කුරුඳු කුඩු, කහ කුඩු, මිරිස් කුඩු එකතු කරනවා. එතකොට අපේ රසපදම හරියට හරි. ලංකාවේ රෝල් එකක් කනවා වගේ රසක් මේකෙන් එතකොට ගන්න පුළුවන්. ඔයාලා කැමති නම් තව අමු මිරිස්. මෙන්න මේ ටික ඔක්කොම දාගෙන අපි මේක හොඳින්ම කලවම් කරන්න ඕනේ. සියලුම දේවල් හොඳින් මිශ්‍ර වෙලා මේක අතේ ඇලෙන ස්වභාවයක් එන්න ඕනේ. අන්න එතකොට තමයි මේ මිශ්‍රණය හරි. මම ඔයාලට පෙන්නන්නම් මේකේ පදම මොකක්ද කියලා. ඔන්න බලන්න අතේ ඇලෙන විදිය. ගුලි කරන්න හරි පහසුයි. දැන් අපේ මිශ්‍රණය නම් සෝදානම්.
දැන් තියෙන්නේ රැප් කරන්න. එහෙම නැත්නම් ඔතන්න පටන් ගන්න. තව දුරටත් කැපිලා නැති රළු දාර ඉවත් කරලා අපි මේක ලස්සන රැපින් පේපර් එකක් විදියට සූදානම් කරගෙන රැප් කරන්න පටන් ගන්නවා. අපේ මිශ්‍රණයෙන් හැන්දක් අරගෙන මේ ගෝවා කොළයේ කොනක රවුම් කරලා තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේක දෙපැත්තෙන් ඇතුළට නවලා කොනක ඉඳන් රෝලක් විදියට හදාගෙන එන්න ඕනේ. මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි මේක හරීම තදට ඔතන්න ඕනේ. හරිම ටයිට් එකක්. මොකද නැත්තම් මේක කුක් වෙද්දී මේක අපි තම්බලා තමයි ගන්නෙ. තම්බද්දී මේක දිග ඇරෙන්න පුළුවන්. ඒක නිසා හොඳින් තද වෙන්න මේක උතා ගන්න ඕනේ. මම මේක හදන 3 වෙනි වතාව මට මතක විදියට. ඉතින් මට මේක ඔතන්න ලේසි වුණුම ක්‍රමය තමයි මේ විදියට දෙපැත්ත නවලා අග කොන එකතු කරලා අරගෙන කොනේ ඉඳන් රෝල් කරගෙන එන එක. හැබැයි ඔයාලට මේක මීට වඩා පහසු ක්‍රමයකට රෝල් කරලා ලස්සනට ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේක ලොකු ගෝව ගෙඩියකින් ගනිපු කොළ වලින් හදනවා නම් වඩාත් පහසු වෙයි. සාමාන්‍යයෙන් ඔයාලට තමන්ගේම වගාවක් තියෙනවා නම් ගෝව ගෙඩි ගොඩාක් කන්න බැරි වෙලාවට මේක කදිම රෙසිපියක්. ගෝව ගෙඩියත් නාස්ති වෙන්නේ නැතුව ගුණදායක ආහාරයක් හදාගන්න. ඔන්න ඉතින් මම තව මේ විදියට රැප් කරපු කිහිපයක් ඔයාලට මෙතන ඉඳන් දිගටම පෙන්නන්නම්. මෙන්න මෙහෙම දෙපැත්ත නවලා කොනේ ඉඳන් රෝල් කරගෙන එන්න. මම මේ ගෝව ගෙඩිය ගත්තේ මං කලින් දවසක ඔයාලට පෙන්නුවා මගේ යාළුවගේ වගාව. ඉතින් ඒ යාළුවා මට සාමාන්‍ය ප්‍රමාණයේ ගෝව ගෙඩියක් දුන්නා එයාගේ වගාවෙන්. ඒක නාස්ති වෙනවට තමයි මම මේ උයලා කාලා ඉතිරි ටිකෙන් මේ විදිය රස ආහාරයක් හදන්නේ. ඔන්න මේ විදියට බොහෝම තද වෙන්න මේක රෝල් කරලා ගත්තා. ඔන්න මන් දැන් මිශ්‍රණයෙන් වැඩි ප්‍රමාණයක් රැප් කරලා තියෙන්නේ. මේව හදන දවසට ඇත්තටම හදාගන්න මිශ්‍රණය ඉවර වෙනකන් රැප් කරන්න දෙන්නෙත් නෑ. උයලා කන්න දෙන්න කියලා ගෙදරින් ඉතින් හරි කලබල කරනවා. ඒ තරම් මේක රස නිසා. ඒක නිසා මම මිශ්‍රණයෙන් භාගයක් ඉතිරි වෙන්න ඇරලා මෙන්න මේ විදියට මගේ රැප්ස් ටික හදාගත්තා. ඩෝල්ම ටික දැන් අපි කුක් කරන්න තම්බන්න තමයි ලෑස්ති වෙන්නේ. පෑන් එකක් අරගෙන මේකේ යට සම්පූර්ණයෙන්ම ගෝව කොළ අපි කපලා ඉවත් කරපු ඒවා ගෙඩිය ඉතුරු වෙච්ච කොළ මෙන්න මේ විදියට අතුරන්න. මොකද ඩිරෙක්ට් හීට් එක වැදිලා අපේ ඩෝල්ම ටික පිච්චෙනවට මෙන්න මේ වගේ ඇතුරුමක් අපි යටින් දානවා. අපි මාළු ඇඹුල් තියල් හදනකොට කරපිංච කුරුඳු කොළ ඇතිරුමක් දාන්නේ. අන්න ඒ වගේ. හරියටම ඩෝල්ම ටිකත් මේ අපේ පෑන් එකේ අතුරන්න ඕනේ එකිනෙකට තද වෙන විදියට. හරියටම මාළු ඇඹුල් තියල් අසුරනවා වගේමයි. එකට එකක් තද වෙන්න. එක උඩ එක නොසිටින විදියට බොහොම පිළිවෙලට ලස්සනට මේ ටික අපි පෑන් එකේ ගෝව කොළ ඇතිරුමට උඩින් මෙන්න මේ වගේ සකස් කර ගන්නවා. මේ ගමම්ම අපි ලිප මද රස්නෙට මීඩියම් හීට් එකට ඔන් කරගෙන තමයි මම මේ වැඩේ කළේ. ගින්දර වැඩි නොවෙන්න වග බලා ගන්න අතරෙම දැන් මං මේකට උඩින් අපේ තක්කාලි පල්ප් එක ටොමැටෝ පේස්ට් එක මෙන්න මේ විදියට ඔක්කොම වැසී යන විදියට වත් කරනවා. මගේ එක ග්‍රයින්ඩ් වෙලා මදි නිසා තමයි මේ වගේ කෑලි කෑලි තියෙන්නේ. ඔයාලා හොඳ පල්ප් එකක් හදාගන්න තක්කාලි වලින්. ඊට පස්සේ අපි අන්සෝල්ටඩ් බටර් පුංචි පෙති පෙති සම්පූර්ණයෙන්ම මේක උඩින් අතුරනවා. ඔන්න බලන්න මගේ පෑන් එක රත් වීගෙන එන්නේ දැන්. ඩෝල්ම ටික කුක් වෙන්න පටන්ගෙන. දැනටමත් හරීම සුවඳයි.
මේක හොඳින් නිවෙද්දී ගෝවා කොළ සමහර විට බුරුල් වෙච්ච තැනක් තිබුණොත් දිග ඇරෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක පෑන් එකේ මූඩියෙන් වහන්නේ නැහැ. මෙන්න මේ වගේ බර පිඟානකින් තද වෙන්න වහනවා. මේට උඩින් ඔයාලගේ පෑන් එකේ පියනෙන් වහන්නත් පුළුවන්. මම එහෙම වැහුවේ නෑ. හරියටම විනාඩි 50ක් කුක් කරාට පස්සේ මම මේක මෙන්න මේ විදියට ඇරලා බලනවා. අම්මෝ හරිම සුවඳයි. හරිම සුවඳයි, කන්න ආස හිතෙනවා. මේකට අපි හාල්ලටත් දාපු නිසා විනාඩි 50කදී මේක හොඳටම කුක් වෙනවා. මේ විදියට මම සියල්ලම ලිපෙන් ඉවත් කරගෙන රස බලන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ ගෙදර අය මේ වෙනකොට ලිප ගාවටම ඇවිල්ලා තමයි බලන් ඉන්නේ. ඔන්න ඉතින් මේ ප්‍රමාණය විතරයි මට වීඩියෝ එකට ගන්න ඉතුරුනේ ලිප ගාවදිම. හරිම රසයි. මම මේ සෝස් එක ගැන දැන් ඔයාට කියන්නම්. මේකේ තියෙන්නේ යෝගට් සහ සුදු ලුණු පේස්ට්. අන්නේ දෙක එකතු කරලා හදාගනිපු සෝස් එකක් තමයි මේ ඩෝල්ම කන්න අපි පාවිච්චි කරන්නේ. මම හදපු ඩෝල්ම එකක් එක කටකට ඇති. ඉතින් මේන් එකක් අරගෙන යෝගට් සහ සුදු ලුණු පේස්ට් මිශ්‍රණයේ තවරාගෙන කද්දිනම් ඉතින් අම්මෝ දිව්‍ය ලෝක රසක් තමයි. අනිවාර්යයෙන්ම ඔයාලා මේ රෙසිපි එක අත්හදා බලන්න ඕනෙමයි. ඉතින් අදත් මම ඔයාලට වැදගත් රෙසිපි එකක් ගෙනාවා කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අද වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණ ඔයාලට බොහොම ස්තුතියි. තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.